කනාපනේ අයියා. මොකෝ කඩේ දිහාම ලං ඉන්නේ තේ එකක් අපොන්න යන්නේ. ඉනෝ. මේ තේ බොණ්ඩ නෙමෙයි බං. අර බලපෑ ඇතුලේ කවුද ඉන්නේ කියලා. කවුද? ගොවි සමිතියේ සභාපති ලේකම්. ඈ බලපෑ උන් දෙන්නයි ගමට වැඩකුත් නැහැ. සමිතියකට වැඩකුත් නැහැ. උඹ දන්නවනේ ඒක. ඉතින් ආයෙ මං වගේ දැනුම් තේරුම් තියෙන පුද්ගලෙක් මොකෝ ඕගොල්ලෝ දන්නේ මං දන්නවා සීන්නේ. මොකද? මං දන්නවා සීන්නේ. මේ උන්ට කරන්න ඕන හොඳ වැඩක්. මම දැන් කඩේ ඇතුළට ගිහිල්ලා මුදලාලිව කයියට අල්ලගෙන ඕකුන් දෙන්නගේ පැටිකිරිය දිගාරන ඕකුන් දෙන්නට ඇහෙන්නත් එක්කම. ඩාවිඩේ. මා දෙන්න සපෝට් එක. ඔව් මම දෙන්න සපෝට් එක. උඹට පුළුවන්ද? මට පුළුවන්. හරි. උඹ එහෙනම් මම දැන් ඇතුළට ගිහලා මුදලාලිත් එක්ක කයිය ගාන ගමන් අරුන් දෙන්නට සේෆ් එකේ බයිනවා. උඹට තියෙන්නේ කියන හැම එකටම සහතික ඇත්ත කියලා මට සපෝට් එකක් දෙන්න. හරිද? එතකොට උන්මුණක් දැනගන්නවා මටත් කට්ටි ඉන්නවා කියලා. හරි. මේ මොකද කියන්න තියෙන්නේ? සහතික ඇත්ත කියලා විතරයි බං කියන්න තියෙන්නේ. තේජමු. හරියටම තියෙනවා. ඔය සමිතිය අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න. මුදලාලේ සහතික ඇත්ත. මුදලාලේ මුදලාලි අපිට දාන්නකො ප්ලේන් දෙක. මුදලාලි මේ අපේ ගන්නන් ජීවිතේට දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මොකයි ඔබ එහෙම කියන්නේ? නැති ගමක් දියුණු කරනවා නම් සමිති සමාගම් ටික හරියට තියෙන්න එපා. ඈ ඒව නැතුව කොහොමද ගමක් දියුණු කරන්නේ? අනිත් එක දැන් මේ සමිති සමාගම් වල නිලධාරීන්ට ගමේ ඉන්න හොරු ටික ඔක්කොම එකතු වෙලා එතනට ගිහුවාම ගමක් දියුණු කරන්න බෑ කීයටවත්. ඒක නම් හැබෑව ඈ. හැබැයි දෙයිනේ කියලා උන්ගේ පවුල් ටික නම් හොද්දට දියුණු වෙනවා හොද්දට. සාතිකැත්ත මූට තේරෙනවා. අනිත් උන්ට තේරෙන්නේ නැහැ උක. උඹ දැන් ඔය කාට වඩින්නද කියන්නේ? කාටවත් වදින්න නෙමෙයි මුදලාලි. මම මේ කතා කරන්නේ පොදුවේ. සාතිකැත්ත. මේ ගමට වෙලා තියෙන දේ ගැන. සාතිකැත්ත. ගමේ සමිති වලින් කරන්නේ. සාතිකැත්ත. මිනිස්සුන්ගේ සල්ලි ටික හූරා ගන්න. සාතිකැත්ත. අනික මුදලාලි සාතිකැත්ත. ගමේ ඉන්නේ සාතිකැත්ත. අහිංසක දුප්පත් සාතිකැත්ත. මිනිස්සු ටික. සාතිකැත්ත. 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 මොකද්ද ඒ කරන්නේ? මුදලාලි පොඩ්ඩක් ඉන්න ටක් ගාලා එනවා ඈ. යමු දුරුව. මොකද්ද බුරු කරන්නේ? යන්නේ මම මොනවද කරේ? මොකද්ද කරේ කියන්නේ? ඔබ මේ පැන පැන කියන්නේ යන්නේ. ඉතින් අනේ ඔයාලට සපෝට් එකකට එක්කනේ හිම් මං අතින් දාලා කිව්වේ. බම්බුව සපෝට්